හලෝ ගයිස් ඉතින් කොහොමද සාදරයෙන් පිළිගන්නවා MR Nobody YouTube channel එකට. අද මේ වීඩියෝ එකෙන් එනවා guys CapCut PC version එකේ Pro features use කරලා කොහොමද export කරගන්නේ කියලා ඔය කට්ටියගේ වීඩියෝ එකක්. ඒ තමයිගේ වීඩියෝ එකක් Pro features use කරලා export කරගන්න බෑ guys. Pro එක buy කරන්න කියනවා. අපි බලමු buy නොකර වීඩියෝ එක export කරගන්නේ කොහොමද කියලා. මේකට කිසිම crack file එකක් කිසිම exe file එකක් patch එකක් මුකුත්ම ඕනේ නැහැ guys. කෙලින්ම CapCut official app එකම download කරලා මේක කරගන්න පුළුවන්. හරි එහෙනම් අපි බලමු කොහොමද මේක කරන්න කියලා. Let's go to the video. හරි guys මම මේ විදිහට CapCut එක open කරගෙන තියෙනවා. ඊට පස්සේ මම මේ විදිහට Pro feature දෙකක් දාගත්තා effect වල. මෙන්න මේකයි දාගත්තේ guys. ඔකට play කරලා බලන්න නම් මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. අපි දැන් බලමු මේක export කරගන්න guys. export කරද්දී මෙන්න මේ විදිහට එනවා guys Pro එක buy කරන්න කියලා. ඔය කට්ටිය කරන් දෙන්නේ මෙතන back to the edit කියන click කරන්න guys. ඊට පස්සේ ඔය කට්ටිය වීඩියෝ එක full select කරගන්න guys. control එකයි A එකයි press කරලා මුළු වීඩියෝ එකම select කරගන්න. effect තියෙන ඔක්කොම select කරගන්න. ඊට පස්සේ මේක right click කරන්න guys. ඊට පස්සේ මෙන්න මේ create compound කියලා එක click කරන්න. ඒ click කරලා guys ආපහු මේක right click කරලා මෙන්න මේ තියෙන pre-process compound clip කියන එක click කරන්න guys. එතකොට මෙන්න මේ විදිහට 100ට ගානක් පිරෙනවා. ගොඩක් දිග වීඩියෝ වල මේක පොඩ්ඩක් වෙලා යනවා guys. හරි ඒක කරාට පස්සේ ඔය කට්ටියට කරන්න තියෙන්නේ guys. ඔය කට්ටියගේ Windows button එකයි R එකයි press කරන්න. එතකොට මේ විදිහට run tab එක එනවා guys. මේක කට්ටිය type කරගන්න app data කියලා. ඊට පස්සේ enter කරන්න guys. ඊට පස්සේ ඔය කට්ටිය යන්න ඕනේ මේ local file එකට. local folder එකට. ඒකේ තියෙනවා guys CapCut කියලා folder එකක්. ඒක open කරගන්න. මේක යන්න guys use data වලට වල යට තියෙනවා guys මේ project කියලා file එකක්. ඒක open කරගන්න. ඒකේ තියෙනවා මෙන්න මෙතන draft කියලා folder එකක් guys. ඒක open කරගන්න. ඊට පස්සේ ඔය කට්ටිය බලන්න ඕනේ guys ඔය කට්ටියගේ වීඩියෝ එකට අදාළ අංකය මෙන්න මෙතන උඩ දාලා තියෙනවා. මගේ තියෙන්නේ මෙතන 614. මෙන්න මෙතන 614 තියෙන folder එක open කරගන්න guys. ඒක යන්න resources වලට ඊට පස්සේ combination යන්න guys. combination ගිහපුවම මෙන්න මේ විදිහට videos දෙකක් පෙන්නනවා මෙතන. මෙන්න මේක තමයි හරි එක මෙතන මේ පෙන්වන්නේ වෙන effect දාපු එක. ඒක වැඩක් නෑ guys. ඔය කට්ටියට මේක හොයාගන්න පුළුවන්. ඒක මහ දෙයක් නෙමෙයි. මෙතන ගොඩක් MB ගන්න වැඩියෙන් තියෙන වීඩියෝ එකේ. ඊට පස්සේ ඔය කට්ටිය වීඩියෝ එක තෝරගත්තට පස්සේ guys ඔය කට්ටිය තියෙන මෙන්න මේ විදිහට ඇදලා දාන්න බෑ guys. මෙන්න මේ විදිහට එකක් එනවා. ඔය කට්ටියට error fix කරගන්න තියෙන guys. කෙලිම CapCut එක close කරලා දාන්න. මේක ආපහු මේකත් close කරලා දාන්න guys. ඊට පස්සේ ආපහු කට්ටිය CapCut එක open කරන්න. මේක මෙහෙම තියාගන්න guys. මේක ඕඩි වෙනවා අපිට. හරි CapCut එක මේ විදිහට open වෙද්දී ආපහු ඔයා යන්න ඕනේ මෙන්න මේ 614 කියන මේකටම තමයි guys. ඔය කට්ටිය වීඩියෝ එක තමයි යන්න ඕනේ. create new දෙන්න එපා guys. ඊට පස්සේ ඔය කට්ටියට කරන් තියෙන්නේ guys ඔය කට්ටිය මෙතෙන්ට ඇවිල්ලා මෙන්න මේ වීඩියෝ එක දැන් ඇදලා දාන්න guys. එතකොට මෙන්න මේ විදිහට වැටෙනවා guys මේ වීඩියෝ එක. මේ මැසේජ් එනවා ඒවා ගණන් ගන්න එපා. ඊට පස්සේ ඔය කට්ටිය මේ පල්ලෙහා තියෙන වීඩියෝ එක delete කරලා දාන්න. ඔය කට්ටිය දාගත්ත වීඩියෝ එක මෙතන දාන්න guys. දැන් මේ තියෙන්නේ Pro features use කරපු වීඩියෝ එක guys. දැන් ඔය කට්ටිය මේක export කරන්න boom guys. මේ විදිහට ලස්සනට export කරන්න පුළුවන් guys. අර Pro එක buy කරන්න කියලා pop up වෙන්නේ message එක. කෙලින්ම කට්ටියට ඔය කට්ටිය ඕනි විදිහට export කරගන්න පුළුවන්. මම export කරලා පෙන්නන්නම් guys. මේ විදිහට export දුන්නාම මේ විදිහට export වෙනවා. මේ තියෙන්නේ වීඩියෝ එක guys. export වෙලා තියෙන Pro features එක. හරි එහෙනම් ඔච්චර තමයි guys මේ වීඩියෝ එකේ තියෙන්නේ. subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. bell notification එක on කරලා තියාගන්න guys. තවත් අලුත් වීඩියෝ එකකින් සෙට් වෙමු. ජය වේවා.